Hi friends! කොහොමද ඔයාලට? ඔන්න මම අදත් තව අලුත් ලස්සන කතාවක් ඔයාලට අරගෙන ආවා. මේක ටිකක් ශෘංගාරාත්මක කතාවක් නිසා පොඩි අයයි මේ වගේ කතාවලට අකමැති අයයි නම් බලන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද කතාව බලන්න. මල්ලිකාට වයස අවුරුදු 35යි. ඇය ගෙදර වැඩ කරගෙන සිටින මවක්. දරුවන් දෙන්නෙක්. 10 හැවිරිදි සදීෂ් සහ 13 හැවිරිදි නිවාෂී. සෙමියා රංජිත් හමුදාවේ සේවය කරනවා. මාසෙකට පාරක් නිවාඩුවකට එනවා ගෙදරට. ඒත් දවස් 3-4ක් විතරයි. ඊට පස්සේ නැවතත් යනවා. මල්ලිකාගේ ලස්සන තාමත් අපූරුයි. දරුවන් දෙන්නෙක් බිහි වුණත් ඇගේ ශරීරයේ තරුණ බව තාමත් තියෙනවා. සිහින් ඉන, වක්‍ර උකුල්, පියයුරු හොඳින් හැඩවෙලා, බඩ පැතලි, දිගු කකුල්. දවසින් දවස ව්‍යායාම කරනවා, යෝගා කරනවා. තමන්ගේ සෞන්දර්යය රැක ගන්නවා. ගෙදර වැඩ කරනව කිව්වත් අය විශේෂ ලෙස ඇඳුම් අදිනවා. සමහර දවස්වලට කෙටි ජීන්ස් ෂෝට්ස් එකක් එක්ක තද ටී-ෂර්ට් එකක්. සමහර දවස් කෙටි සායක් එක්ක টොප් එකක්. ඇගේ ශරීරයේ අලංකාරයේ හංගන්න බෑ. දිගු සිනිදු කකුල්, වක්‍ර උකුල්, තද බඩ, පියයුරු හොඳින් නෙරා ඇති ඒ හැඩය. ඇය මේ ඇඳුම් අදින්නේ තමන්ගේ විශ්වාසය තහවුරු කරගන්න. තමන් තාමත් ලස්සන කියලා දැනෙන්න. වටපිට සෑම දෙනා ඇයව බලනවා. සුපර් මාකට් ගියාම, කඩවලට ගියාම, පාරේ ඇවිදින විට මිනිස්සුන්ගේ හිස් හැරෙනවා. තරුණ කොල්ලෝ ඇයව බලනවා ආශාවෙන්. වයසට ගිය මිනිස්සුන් ඇයව බලනවා අගය කරමින්. එහෙත් මල්ලිකාට ඒවායේ තැකීමක් නැහැ. ඇයට වැදගත් තමන්ගේ සැමියා විතරයි. එහෙත් මල්ලිකාට තනි. රංජිත් මාසෙකට පාරක් විතරයි එන්නේ. සතියකට පස්සේ යනව නැවතත්. මල්ලිකාට දැනෙනවා තනිකම විශේෂයෙන් රාත්‍රිවලදී. දරුවෝ නිදාගත්තට පස්සේ ඇයි තනියම ඇඳේ වැතිරෙනවා. හිතේ හුදකලා බව දැනෙනවා. සිතුවිලි යනවා රංජිත් දෙසට. ඔහුගේ ස්පර්ශය, වැළඳ ගැනීම, හිනාසිනාව, ඒ සියල්ල මතකයක් විතරයි දැන්. තව මාසයක් ගත වුණා. තව තනි රෑවල්, තව හුදකලා මොහොත්. මල්ලිකාගේ හිතට දැනුණ ආශාව Tamanට යමක් අඩුයි කියලා. ඒත් කාටද කියන්නේ? මේ හැඟීම් වලට පිළිතුරක් නැහැ. සිකුරාදා සවස් වරුවේ රංජිත් ෆෝන් කෝල් එකක් දුන්නා. මල්ලිකා, මං අද රෑ එනවා ගෙදරට. ඔහුගේ හඬ ඇහුණා. මල්ලිකාගේ මුහුණේ සිනාවක් පිපුණා. ඇත්තටද? අනේ හොඳයි. මං බලාගෙන හිටියා ඔයව. ඒත් මල්ලිකා, මට යාළුවෝ 3 දෙනෙක් එක්ක එන්න වෙලවා. ඔවුන් හමුදාවේ. අපි එකට නිවාඩුවකට එන්නේ. මල්ලිකාට ටිකක් පුදුමයි. අනේ හරි. ඔයා යාළුවෝ එක්ක එන්න. මම හැමදෙනාටම කෑම හදනවා. ස්තුතියි මල්ලිකා. අපි රෑ 8ට විතර එනවා. ෆෝන් එක කට් වුණා. මල්ලිකා හිතුවා යාළුවෝ 3 දෙනෙක්. එහෙනම් අපි දෙන්නාට තනියම ඉන්න වෙලාව අඩුයි. ඒත් කමක් නැහැ. රංජිත් එනවානි. ඈ වහාම වැඩට බැස්සා. කඩට ගියා අවශ්‍ය දේවල් ගන්න. චිකන්, නෙලවලු, බත්, පරිප්පු, මාළු, සලාද වලට දෙයක්. ගෙදර ආපු ගමන් පිළිවෙල කරන්න පටන් ගත්තා. කෑම පිසින්න පටන් ගත්තා. සවස් වරුවේ ඇය නාලා අලුත් ඇඳුම් දාගත්තා. කළු පාට කෙටි ජීන්ස් ෂෝට්ස් එකක් එක්ක රතු පාට තද ටෝප් එකක්. ෂෝට්ස් එක ඇගේ දිගු සිනිදු කකුල් පෙන්වනවා. ටෝප් එක ඇගේ පියයුරු හැඩ පැහැදිලි කරනවා. සිහින් ඉන හෙලි කරනවා. කොණ්ඩේ දිගට දාගත්තා. මේකප් ටිකක් දාගත්තා. කැඩපතේ බැලුවා. තාමත් තරුණියක් වගේ. අම්මේ, ඔයාද හරිම ලස්සනයි. දුව නිමාෂි කිව්වා. මල්ලිකා සිනාසුණා. ස්තුතියි දුව. තාත්තා එනවාද? රෑ 8 වන විට ගේට්ටුවෙන් වාහනයක් ඇතුළු වුණා. රංජිත් බැස්සා. ඔහු එක්ක තව පිරිමින් 3 දෙනෙක්. මල්ලිකා දොර ළඟට ඇවිත් බැලුවා. රංජිත් දැක්කම ඇගේ මුහුණ පිපුණා. කොහොමද? රංජිත් හැය වැළඳගත්ත තදින්. මල්ලිකා, මට ඔයාව මිස් වුණා. ඔහු ඇයව තදින් වැළඳගෙන හිටියා. මල්ලිකාට දැනුණා ඔහුගේ ශරීරයේ උණුසුම. ඔහුගේ යාළුවෝ 3 දෙනා පිටුපස හිටියා. මල්ලිකා දෙස බලාගෙන. මල්ලිකා, මේ මගේ යාළුවෝ. මේ සමන්, මේ ප්‍රදීප්, මේ අසංග. රංජිත් හඳුන්වා දුන්නා. මල්ලිකා හොඳින් බැලුවා. 3 දෙනාම තරුණයි, හැඩයි. සමන් උසයි, මාංශ පේශි පැහැදිලි, ප්‍රදීප් මධ්‍යම උසක්, කඩවසම් මුමුණක්. අසංක ටිකක් මහතයි, ශක්තිමත්. ඔවුන් 3 දෙනාම මල්ලිකා දෙස බැලුවා. ඇගේ ශරීරය, කකුල්, ඇඳුම්. සාදරයෙන් පිළිගන්නවා. මල්ලිකා සිනාසුණා. කොහොමද අක්කේ? ස්තුතියි. සමන් කිව්වා. ඔහුගේ ඇස් මල්ලිකා මත රැඳී සිටියා. "ඕ අක්කේ, බොහොම ස්තුතියි." ප්‍රදීප් කිව්වා. "අපි කරදරයක්ද?" අසංක ඇහුවා. "අනේ නෑ, එන්න ඇතුළට." මල්ලිකා කිව්වා.
හතර දෙනාම ඇතුළට ආවා. මල්ලිකා උන්ට සෝෆාවල වාඩි වෙන්න කිව්වා. දරුවෝ දෙන්න ලිවිං රූම් එකට දිවෙනවා. තාත්තා! දරුවෝ කෑ ගැහුවා. රංජිත් ඔන්න වැළඳගත්තා. මගේ දරුවෝ කොහොමද? දරුවෝ රංජිත්ගේ යාළුවෝ එක්ක ටිකක් කතා කළා. පසුව මල්ලිකා ඔන්න කාමරවලට යවලා නිදා ගන්න කිව්වා. දරුවෝ කීකරු ලෙස කාමරවලට ගියා. මල්ලිකා කෑම ගෙනාවා. චිකන් කරිය, බත්, පරිප්පු, සලාද, පාපඩම්, මාළු හැම දෙයක්ම ලස්සනට තිබුණා. මේසය පිළිවෙල කරලා දුන්නා. "වාව්, මේක හරිම ලස්සන කෑමක් අක්කේ." සමන් කිව්වා. "ඔව්, ඔයා හරිම හොඳට හදලා." ප්‍රදීප් කිව්වා. හතර දෙනාම කෑවා. මල්ලිකා අඩුපාඩු බලන ගමන් කෑවා. ඇය කිචන් එකට යනකොට එනකොට යාළුවෝ තුන්දෙනා ඒව බලාගෙන හිටියා. ඇගේ කකුල්, උකුල්, ඉන, පියයුරු ඔවුන්ගේ ඇස් ඇය පසුපස. කෑමෙන් පස්සේ රංජිත් කිව්වා, "අපි පොඩ්ඩක් බොමුද?" "හරි මචං." සමන් එකඟ වුණා. රංජිත් බියර් බෝතල් ටිකක් ගෙනාවා. හතර දෙනාම ලිවිං රූම් එකේ වාඩි වෙලා බොන්න පටන් ගත්තා. මල්ලිකා කිචන් එකේ පිඟන් සෝදනවා. ඇයට ඇහෙනවා උන් කතා කරනවා, සිනාසෙනවා. ටිකෙන් ඇය හිතුවා, "මම පොඩ්ඩක් ඕන් එක කතා කරන්න යනවද?" පිඟන් සෝදලා අත්පිහිදලා ලිවිං රූම් එකට ආවා. "ඔයාලට තව මොනවා හරි අවශ්‍යද?" "අහනේ නෑ අක්කේ. හරි. ඔයාත් වාඩි වෙන්න අපි එක්ක." සමන් කිව්වා. මල්ලිකා වාඩි වුණා. රංජිත් ළඟ. ඇගේ කකුල් එකක් අනිත් එක උඩින් තියලා වාඩි වුණා. කිටි ෂෝට්ස් එක උකුල් පෙන්වනවා. "අක්කේ, ඔයා කොහොමද ගෙදර තනියම? අමාරු නෑද?" ප්‍රදීප් ඇහුවා. මල්ලිකා සිනාසුණා. "ටිකක් තනිකම දැනෙනවා ඇත්තටම. ඒත් දරුවෝ ඉන්නවනේ." "දරුවෝ ඉන්නවා. ඒත් රාත්‍රියේ ඕන් නිදාගත්තට පස්සේ?" අසං ඇහුවා. ඔහුගේ ඇස් ඈ මත. මල්ලිකාට දැනුණ උණුසුම් හැඟීමක්. "ඕ, රැට නම් තනි තමා." ඔයා වගේ ලස්සන කෙනෙක් තනියම අපරාධයක් වගේ. සමන් කිව්වා බිය බොමින්. රංජිත් සිනාසුණා. "ඔව් මල්ලිකා, හරිම ලස්සනයි. මම ලකී කෙනෙක් ඇයව හම්බුණාට." "මචං ඔයා ලකී. අක්ක වගේ කෙනෙක් ලබන්න." ප්‍රදීප් කිව්වා. මල්ලිකා ලැජ්ජා වුණා. "ස්තුතියි." කතාබහ දිගටම ගියා. මල්ලිකාත් බිය ටිකක් බීවා. ඇය සාමාන්‍යයෙන් මත්පැන් බොන්නේ නැහැ. ඒත් අද හිතුණා try කරන්න. බිය එක ඇයව සැහැල්ලු කළා. මදක් සංසුන් කළා. කතා කරන අතර යාළුවෝ තුන්දෙනා නිතරම මල්ලිකා දෙස බලනවා. ඔවුන්ගේ ඇස් ඇයගේ කකුල්, ඉන, පියයුරු මත. මල්ලිකාටත් දැනෙනවා උණුසුමක් ඇගේ ශරීරයේ. රංජිතුත් දැක්කා. ඔහුගේ යාළුවෝ බලනවා. ඔහුට දැනුණ අමුතු හැඟීමක්. මද ඊර්ෂයාව. ඒත් එයට අමතරව වෙනත් යමක්. උද්‍යෝගයක්. "අක්කේ ඔයා හරිම ෆිට් ඉන්නේ. ජිම් යනවද?" අසං කැහුවා. "ඔව්, මම යෝගා කරනවා හැම දවසම." මල්ලිකා කිව්වා. "ඒක පේනවා. ඔයාගේ හැඩය පරිපූර්ණයි." ප්‍රදීප් කිව්වා. ඔහුගේ ඇස් ඇයගේ ශරීරයේ පුරා ගියා. මල්ලිකාගේ හදවත වේගයෙන් ගැහුණා. ඇයට දැනෙනවා ඔවුන් බලනවා කියලා. හදිස්සිය රංජිත් ඇහුවා, "ඔයාලට මල්ලිකා ලස්සනද?" යාළුවෝ තුන්දෙනා පුදුමයටපත් වුණා. "මචන් ඔයා මොකද අහන්නේ?" සමන් ඇහුවා. "මම අහන්නේ ඔයාලට මගේ බිරිඳ ලස්සනද කියලා." රංජිත් නැවත කිව්වා. ඔහු තව බිය බීලා. "ඔව් මචං, අක්ක හරිම ලස්සනයි." ප්‍රදීප් මද හඬින් කිව්වා. මල්ලිකා බැලුව රංජිත් දෙස. "ඔයා මොකද කියන්න උත්සාහ කරන්නේ?" රංජිත් ඇය වැළඳගත්තා. "මල්ලිකා, අපි විශේෂ යාළුවෝ. මට හිතෙනවා අපි අලුත් යමක් අත්විඳින්න ඕනේ කියලා." මල්ලිකාගේ හදවත වේගවත් වුණා. "මොකද්ද ඔයා අදහස් කරන්නේ?" "මල්ලිකා, ඔයා තනියම මාස ගණනක්. මට ඒක දැනෙනවා. ඔයාට වෙනස් දෙයක් අවශ්‍ය වෙන්න පුරුවන්." රංජිත් කිව්වා. යාළුවෝ තුන්දෙනා බලාගෙන හිටියා. "රංජිත්, ඔයා බීලා. ඔයා මොනවද මේ කියන්නේ?" මල්ලිකා කිව්වා. "මල්ලිකා, මට ඔයා ආදරෙයි. ඒත් මට ඔයාව සතුටු කරන්න බෑ හැම වෙලාවෙම. මම මාසෙකට පාරක් විතරයි එන්නේ. ඔයාට තනිකම දැනෙනවා. මම ඒක දන්නවා." රංජිත් කිව්වා. මල්ලිකා කතා කරන්නේ නැතුව හිටියා. "අපි යාළුවෝ. අපි විශ්වාස කරනවා එකිනෙකාව." "මල්ලිකා, ඔයාට කැමතිනම් ඔයාට ඔවුන් එක්ක වෙලාවක් ගත කරන්න පුළුවන්." රංජිත් කිව්වා. මල්ලිකාට විශ්වාස කරන්න අමාරු වුණා. ඔයා මට කියනවා." "ඔව් මල්ලිකා, මම කැමතියි ඔයා සතුටු වෙනවට. මට කැමතියි ඔයා අලුත් දේවල් අත්විඳිනවට. මම බලාගෙන ඉන්නවා ඔයා සතුටු වෙනවා." රංජිත් කිව්වා. යාළුවෝ තුන්දෙනා බලාගෙන හිටියා ආශාවෙන්. ඒත් බලාගෙන හිටියා මල්ලිකා මොකද කියන්නේ කියලා. මල්ලිකාගේ හදවත වේගයෙන් ගැහුණා. ඇය සිතුවා මාස ගණනක තනිකම සැමියා මාසෙකට පාරක් විතරයි. ඇයට අවශ්‍ය නව අත්දැකීම්, ස්පර්ශයක්, වැළඳ ගැනීමක්. මට හිතන්න වෙලාවක් දෙන්න." මල්ලිකා මද හඬින් කිව්වා. "හරි මල්ලිකා. ඔයා සිතන්න. ඒත් මම කියනවා මම කැමතියි ඔයා සතුටු වෙනවට." රංජිත් කිව්වා. ඔහු ඇයව සිපගත්තා.
මල්ලිකා නැගිටලා කිචන් එකට ගියා. වතුර බීලා හිතුවා. මගේ සැමියා මට කියනවා මට ඔහුගේ යාළුවෝ එක්ක වෙලාවක් ගත කරන්න කියලා. මම මේක කරන්නද? ඇය සිතුවා Tamanගේ තනිකම ගැන, ආශාව ගැන, කැමැත්ත ගැන. යාළුවෝ තුන්දෙනා ලස්සනයි, ශක්තිමත්, තරුණයි. ඇය ලිවිං රූම් එකට ආපහු ආවා. හරි. මම try කරනවා. රංජිත් සිනාසුනා. මල්ලිකා මම ඔයාට ආදරෙයි. ඔයා සතුටු වෙයි. යාළුවෝ තුන්දෙනා සිනාසුනා. අක්කේ අපි ඔයාව සතුටු කරනවා. සමන් කිව්වා. මල්ලිකා වාඩි වුණා නැවත. රංජිත් ඇය වැළඳ ගැට්ටා. සිප ගත්තා. මල්ලිකා ඔයා විශේෂයි. සමන් ළඟට ආවා. ඔහු මල්ලිකාගේ අත අල්ලා ගත්තා. අක්කේ ඔයා ලස්සනයි. ප්‍රදීප් ඇයගේ අනිත් පැත්තට ආවා. අසංක ඉස්සරහින් හිටියා. රංජිත් කිව්වා අපි බෙඩ්රූම් එකට යමු. ඔවුන් පස් දෙනාම නැගිටලා කමරේට ගියා. රංජිත් දොර වහලා ආවා. රංජිත් මල්ලිකාව සිප ගත්තා. ඇයව නැලඳ ගත්තා. මල්ලිකා ඔයා සතුටු වෙයි. මම බලාගෙන ඉන්නවා. සමන් ළඟට ආවා. ඔහු මල්ලිකාගේ කොණ්ඩේ ස්පර්ශ කළා. අක්කි අපිට ඔයාව සතුටු කරන්න පුළුවන්. මල්ලිකාගේ හිත වේගෙන් ගැහුණා. ඇය බැලුවා රංජිත් දෙස. හරි. මම රෙඩි. මල්ලිකා හිමිහිට කිව්වා. රංජිත් ඇයව සිප ගත්තා. මල්ලිකා ඔයා විශේෂයි. මං ඔයාට ආදරෙයි. සමන් මල්ලිකා කරා නැමුණා. ඔහුගේ තොල් ඇයගේ තොල් මත තැබුවා. මල්ලිකා ඔහුව සිප ගත්තා. ඇයගේ ශරීරය උණුසුම් වුණා. ප්‍රදීප ඇයගේ බෙල්ලට සිප ගත්තා. අසංක ඇයගේ උරහි ස්පර්ශ කළා. රංජිත් පැත්තකින් වාඩි වුණා. බලාගෙන හිටියා. ඔහුට දැනුණ අමුතු හැඟීමක්. ඔහුගේ බිරිඳ අනිත් අය සමග ඒත් ඒ ඔහුට උද්‍යෝගයක් දුන්නා. ඔවුන් තුන්දෙනා මල්ලිකාගේ ඇඳුම් සෙමේ නිවත් කරන්න පටන් ගත්තා. ඇය බය වුණා. ඒත් ඇයගේ ශරීරය එකට කැමති වුණා. රංජිත් බලාගෙන හිටියා. ඔහුගේ හිත වේගෙන් ගැහෙනවා. ඔවුන් තුන්දෙනා මල්ලිකාව ඇඳට ගෙන ගියා. සමන්, ප්‍රදීප්, අසංක ඔවුන් ඇයව වැළඳ ගත්තා, සිප ගත්තා, ස්පර්ශ කළා. රාත්‍රිය පුරාම ඔවුන් එකිනෙකා සමග සමීප වුණා. මාස ගණනක තනිකමෙන් පස්සේ ඇයට සතුට දැනුණා. රංජිත් බලාගෙන හිටියා. ඔහුගේ හිත වේගයෙන් ගැහෙනවා. ඔහුට දැනුණ අමුතු හැඟීමක්, ඊර්ෂ්‍යාව. ඒට අමතරව තද උද්‍යෝගයක්. උදේ වෙද්දී ඔවුන් නැගිටලා නාලා එකට උදෑසන ආහාරය ගත්තා. දරුවන් නැගිටලා පාසල් ගියා. ඔවුන් නැවතත් එකතු වුණා. මෙවර ඔවුන් එකතු වුණේ සෝෆා එක උඩ. පසුව මිතුරන් පිරිස යන්න පිටත් වුණා. ඔවුන් ගියේ නැවත එකතු වෙන්න සැලසුම් හදාගෙන. ඔවුන් ලබන නිවාඩුවට ට්‍රිප් එකක් යන්න සැලසුම් කරගත්තා. මල්ලිකා ඔවුන් වැළඳගෙන සමුදුන්නා. ට්‍රිප් එකේදී කුමක් සිදු වෙයිද? දෙවන කොටසින් හමු වෙමු. ඉතින් අද කතාව ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ කතා තව බලන්න ආසනම් මගේ channel එක subscribe කරන්න වගේම වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවක් අරගෙන ආයි එන්නම්. එතකන් goodbye.